ආයුබෝවන් අද මම කියන්න යන්නේ මේ ඉඩමේ පර්චස් 12යි මේ ඉඩම මේකේ කෙසෙල් පැල අපි 44ක් විතර හිටෙව්වා. ඒක කරගත්ත විදිහ තමයි මම මේ අද කියන්න යන්නේ ඔයාලට පෙන්වන්න යන්නේ. මේක ඇත්තටම මේ නිකන් කැලේ වැවිලා තියච්ච ඉඩම. දැන් චූටියට තියෙනවා. දැන් ගිය සතියේ තමයි හිටෙව්වේ මේ ටික. ඇම්බුම් කෙසෙල් පැල 40ක් විතර වගේ තමයි. සීනි කෙසෙල් පැල 5ක් විතර වගේ තියෙනවා. මේක අපි හිටවන්න අපි එක මාම කෙනෙක්ගෙත් උදව් ඇතුව තමයි අපි මේ වැඩේ කරේ. ඔන්න ඔහොම තමයි මුලින්ම තිබුණේ. මේ තියෙන කැලේ වැවිලා තිබුණේ ඉඩම. බෙහෙත් ගහලා තිබුණේ. ටිකක් වේලිලා නමුත් සම්පූර්ණයෙන් වේලිලා තිබ්බේ නෑ. ඊට පස්සේ ඉතින් අපි උදුළු ගෑවා ඉඩම. සාමාන්‍යයෙන් දවසක් එකමාරක් විතර වගේ ගියා මේ ඉඩම සුද්ධ කරගන්න. සම්පූර්ණයෙන්ම මේ තියෙන වල් ඔක්කොම අයින් කරලා ඔන්න ඊට පස්සේ මේ ඔක්කොම ටික එකට එකතු කරලා පොඩවල් ගහලා දැන් ගිනි තියන්න තමයි මේ ලෑස්ති කරලා තියෙන්නේ. පුච්චලා දාන්න. ඔන්න ඔය විදිහට අපි තනින් තනින් අර තනකොළ ටික එකතු කරලා හොඳටම අවුව තිබුණා. එක දවසින් ඒක වේලුණා. ඒ කියන්නේ කරගෙන උදුළු ගාගෙන යනකොට එක පැත්තක කොට ගියාම මේක වේලිනවා. ඊට පස්සේ ඔන්න අපි ගිනි තිබ්බා. සම්පූර්ණයෙන්ම සුද්ධ කරගත්ත ඉඩම. ඒ පැත්තෙන් ගිනි ගොඩ ගහලා ඊට පස්සේ අපි වලවල් ටික කපන්න ගත්තා. මීටර 2ක් විතර වගේ පරතර ඇතුව ඒ කියන්නේ අඩි 7ක් විතර වගේ පරතර ඇතුව කෙසෙල් වලට අඩි වගේ වලවල් තමයි අපි කපා ගත්තේ. ඔය තියෙන ගිනි තියෙන මේ අර වල් පැල ඔක්කොම එකතු කරලා ගිනි තියෙනවා අපිටම. ඊට පස්සේ ඔන්න අපි වලවල් කපා ගත්ත විදිහ මීටර 2ක් විතර වගේ පරතර ඇතුව අඩි වලවල් කපා ගත්තා. ඊට පස්සේ පැල ටික මම ගෙනාවේ පැල ටික ඇත්තටම සල්ලි වලට තමයි ගන්න හම්බුනේ. රුපියල් 150ක් වුණා පැලයක් රජේ ආදර්ශ ගොවිපලකින් ගත්තේ. ඊට පස්සේ මේ වලවල් වලට මේ අපි දැම්ම කුර ඇට කියලා જાතියක් තියෙනවා. ඒක දැම්ම චුට්ටක් ගිනි පෙට්ටි පියන් භාගයක් විතර වගේ. ඒක දාලා තමයි අර කෙසෙල් පැල ටික හිටෙව්වේ. ඒක අර කෙසෙල් පැල හිඳවන්න කලින් ඒ ටිකක් දැම්මම හොඳයි කියලා ඒ හිටවන මාම තමයි කිව්වේ. දැන් ඔන්න අපි හිටවන්න හදන්නේ මේ ටිකක් හිටවලා ওই විදිහට අර මම කිව්වේ පරතර ඇතුව හිටවපු ඔය තියෙන රෝස පාට ඔය වල ඇතුලේ ඒ ඇට චූටි කුඩු වගේ ඒක තමයි කුර ඇට කියලා මේ අපි දාලා තියෙන්නේ. දාලා ඒ අතරේ මම කරා දැන් මේක ඉඩක් තියෙනවනේ අර පරතර ඇතුලේ ඒ පරතර අතරින් අපි පොඩි කෙටි කාලින භෝගයක් විදිහට මට හිතුණා බණ්ඩක් අයට ටිකක් දාන්න. ඒ කියන්නේ ගහත් කෙසෙල් ගස් ටිකක් ලොකු වෙනකොට මෙතන පොඩ්ඩක් ඉතින් අවුවක් තියෙනවනේ ලොකු වෙන කෙසෙල් ගස් ලොකු වෙනකම්. ඊට පස්සේ මේ විදිහට මම වලවල් කපලා ඔය දැන් තාම එක පේලි දෙකයි ඔය විදිහට මම මුළු වත්තේම බණ්ඩක් හැට දැම්මා. ඊට පස්සේ වත්ත අයින දිගේ දැම්මා මේ කරල් සහ දඹල වැලවල් හැදෙන ඒවා. ඔන්න ඔය විදිහට තමයි දැන් හිටෙව්වට පස්සේ මේක ඇත්තටම මම නිකන් දැන් මාස 8ක් 10ක් අවුරුද්දක් යනකොට අපිට මේකෙන් කෙසෙල් පළදාවක් ගන්න පුළුවන් නිකන් මේ ඉඩම තියනවට වඩා. මේ දැන් මම කියන්නේ මේක ඔයාලගේ තියෙනවා නම් හිස් ඉඩමක් මහ ලොකු වියදමක් යන්නේ නැහැ මේක වැඩේ කරන්න. එහෙනම් තව සති දෙක තුනකින් මම ආයෙ වීඩියෝ එකකින් එන්නම් ඔයාලට මේක පෙන්වන්න.